That's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. Hey guys, ඔයාලා අදත් එකතු ලයිඩ් මගේ ඩෙසර්බර් YouTube දාලිකාව එක තමයි භාගිතී අදත් ඔයාලට ඩාටු සීරීස් එකේ 140 142 යන එපිසෝඩ් ටික දානවා. ඔයාලා ඒක බලන්න කලින් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා එන්න boss. ඉතින් අපි අද වැඩි කතා නැතුව ඔයා අද මගේ බොයිස් අද කතාව බලන් ගත්තාම පෙන්නන්නේ ජිරායියහු මැඩියා සකුරාට කතා කරලා කියනවා ඔයාලා මේ පැත්තට එන්න කියලා. ඉතින් අපේ සකුරත් මේ පැත්තට යනවා. නාරු ෂැඩෝ ක්ලෝන් ජුට්සු භාවිතා කරලා කබුලට නෙලන්න යන්නේ අම්බානිකට බොයිස් ඒකන බොයිස් පාටරම් බලන්න යන වීඩියෝ එක. ඊට පස්සේ ඉතින් අපේ නාටෝ නිකන් ගේම අතාරින්නේ නාටොත් ගහනවා. ඊට පස්සේ නාටෝගේ කබුටගේ ෆයිට් එක මෙහෙම යන අතරේ කබුට මොකද්ද මන්ද ජුට්සුවක් පාවිච්චි කරන්නයි මේ අවස්ථාවේදී යන්නේ. ඊට පස්සේ කබුටේ ජුට්සු මෙව කරලා නරුටෝගේ පැත්තට ගහනවා. ඊට පස්සේ නරුටෝ එකට හිද වෙනවා. ඊට පස්සේ එතන සකුර ඇවිල්ලා අල්ලාද සකුරටත් කරන්ට් වගේ මොකද්ද බන්දයක් වදිනවා. ඊට පස්සේ නරුටෝලාට හම්බිච්ච කැලෙන් හම්බිච්ච කෙල්ල අර කුණාපියකින් අපේ කබුටට ගහනවා. කබුටත් ඉතින් අන්නකුන්නවයි කියලා ඒක දිහා බලාගෙන ඉද්දි නාටෝට දාලා තිබ්බර ජුට්සුවත් එතනින්ම නැති වෙලා යනවා බොයිස්. ඊට පස්සේ සකුරත් මොකේද මන්ද ඇංගිලා ඉන්නවා අර ජුට්සුවේ බලපෑමට. ඊට පස්සේ කබුරුත් පුදියෝ වගේ බලන් ඉන්නවා මොකද්ද බං මට මේ වුනේ කියලා. ඊට පස්සේ සකුරාගේ දිහාට ගලක් වැටෙන්නේ නැද්ද? අපේ නාරුටෝයිලා තමයි බේරගන්නේ. බලද්දි මේ ගලන් නෙමෙයි බොස් අපේ ජිරායි සෙන්සි ඇවිල්ලා ඉන්නේ. අර යත් එක හටන් කරපු එක්කෙනත් එක්ක බලාගෙන. ඊට පස්සේ ජිරායි සෙන්සි අතරට කෙල්ල ඇවිල්ලා ඒ කට්ටියම පැනලා යනවා. ඊට පස්සේ අපේ ඔරිජිනල් කටහඩ එනවා. එයා කියනවා කබුටෝ කියලා. ඊට පස්සේ අපිට පේනවා නාරුටෝයි සකුරා ජිරායියයි මේ ගමන ඉවර කරලා යනවා. ඊට පස්සේ පෙන්නන්නේ සකුරා හොකාගේ කාර්යයට වෙලා කියනවා මට නාටෝටෝ වගේ ජුට්සු ඉගෙන ගන්න ඕනි කියලා. මේක අපේ ජිරායි සෙන්සි ආගෙන ඉන්නවා. ඉතින් බොස් අදට මම කතා එල කරනවා. ඔලිත් කතා ගයිස් අද කතාවත් එද්දන්නේ සකුරා වෛද්‍ය ජුට්සු හදාරන ආකාරය. ඊට පස්සේ පේනවා කිබයි ෆිඩෝයි කතා කර යනවා. බේලා කතා කර යන්නේ කිබා ගියේ බෙහෙව්ම ගැන. ඊට පස්සේ අපේ කිබා කියනවා ඔයාට මේ තරහතින් ඔයාට අපිත් එක්ක එන්න බැරි වෙච්ච හින්දා නේද කියලා කිබා කියනවා. ඊට පස්සේ අපේ ෂිඩෝ ඈත් යනවා. ඊට පස්සේ ෂිඩෝ ගිහිල්ලා කියනවා ඔව් මට ඒකට තමයි තරහ තියෙන්නේ කියලා අපේ ෂිඩෝ කියනවා. අපි ඊට පස්සේ එතනින් කට් කරලා රොක්ලීඩ තැටි යන්නේ. රොක්ලී පුඩු වීබෙනවා. ගාසෙස් කියනවා ඕක දැම්වත් නවත්තන්න කියලා. ඊට කියනවා අපේ රොක්ලී කියනවා තරුණාගේ ශක්තිය කවදාවත් අවතස්සරු කරන්න එපා කියලා. ඊට පස්සේ ගාසෙස් කියනවා ඒ කෙල්ල බලාගින්න ඔයා දිහා නෙවෙයි කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ටෙට් තමයි. බට ඒගේ නම වැරදිද කියලා ඔයාලා යටි කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපිට පේනවා අපේ ශිකමරුයි තෙමරි කතා කර ඉන්න තමයි අපිට පෙන්නන්නේ. ඊට පස්සේ අපේ ශිකමරු කියනවා බං ඔයාලගේ එකට බෙරෙන්න බලන්න කියලා. ඊට පස්සේ කියනවා මේ මොකටද කියලා. ඊට පස්සේ කියනවා බට ඔයාගේ අවසාන උත්තරේ බලා අහගන්න කියලා. එතකොට ඉතින් අපේ තෙමරි හේතරම් හිනා වෙනවා. සුඩාඩේ කියනවා අසුබා ඔයාලා ඉක්මනට කියලා අපේ හසිකත බන්ධනාගාරයට යන්න කියලා සුඩාඩේ කියනවා. අපි ඔය කට් කරලා පෙන්නන්නේ. ඩාර්ක් එතනට ගිහිල්ලා ඉන්නවා. බලද්දි අසුබා එහෙම බිම වෙලා ඉන්නවා තමයි අපිට පෙන්නන්නේ.